විස්තර කියන්නේ ඉතින් විශේෂ දෙයක් නැහැ. සලෝන් එකේ වැඩ කරගෙන ඉන්නවා. අද රඹුක් කරනවා මියුසික් වීඩියෝ එකකට සතුටක් අත් එක්ක. අන්න හැබැයි හොඳේ. මේක අතකින් එන්නේ. මැඩම් ඇන් දෙක ගන්න. හරි ගන්න ගන්නොත් හරි. හයි ඔන්න ඉතින් YouTube වීඩියෝ එකක් අරගෙන මම ආවා. thumbnail එකෙන්ම දැන් ඉතින් ඔයාලා දන්නවා මොකක් ගැනද අද මම කතා කරන්න කියලා. මේ දවස්වල TikTok එකේ ඒ වගේම Facebook එකේ සින්දුව එන්නත් කලින්ම ගොඩාක් වයිරල් වුණා ක්ලිප්ස් වගේක්. ඔයාලට දැන් මේ වීඩියෝ එක බලද්දි මතක් වෙනවා ඇති views මිලියන ගාණක් ගියා. සින්දු එන්නත් කලින් ගොඩාක් දෙනෙක් හෙව්වා ඇත්තටම කස්තුරි ප්‍රෙග්නන්ට්ද එහෙමත් නැත්නම් මේක ඩ්‍රාමා එකක්ද එහෙමත් නැත්නම් මේක මියුසික් වීඩියෝ එකක්ද ඔය විදිහට ගොඩාක් දෙනෙක් කමෙන්ට්ස් දැම්මා. සින්දු එන්නත් කලින් ඇත්තටම ගොඩක් දෙනෙක් හෙව්වා. ඉතින් මුලින්ම මම කියන්න ඕනේ තාමත් මියුසික් වීඩියෝ එක බැලුවේ නැත්තම් ඔයාලට TB Records YouTube channel එකට ගිහිල්ලා කසුන් සඳරුවන් අයියගේ මතක හදපාරනා කියන මේ මියුසික් වීඩියෝ එක බලන්න පුළුවන්. ඔන්න නොදන්න අයට ඔයාලගේ තිබුණ ප්‍රශ්නේ ඔන්න දැන් විසඳෙන්න ඇති. ගොඩක් දෙනෙක් හිතුවනේ ඇත්තටම කස්තුරි ප්‍රෙග්නන්ට්ද එයා මැරි කරාද කියලා. ඉතින් ඔන්න දැන් ඔයාලා දන්නවා මේක මියුසික් වීඩියෝ එකක්. ඔයාලට තාමත් බලපු නැති අය ඉන්නවා නම් TB Records YouTube channel එකට දැම්ම ගිහිල්ලා මතක හදපාරනා බලන්න. බලලා ඔයාගේ කමෙන්ට් එකත් අපිට දෙන්න. ගිය මාසනේ වැලන්ටයින්ස් ඩේ තිබ්බේ. ඉතින් වැලන්ටයින්ස් ඩේ එකත් එක්ක මම දැක්කා FB වල එහෙම ගොඩක් පෝස්ට් ෂෙයා වෙනවා. ඔයත් මල් ලැබෙන ගෑනු ළමෙක්ද? එහෙනම් ඔයත් ගොඩක් වාසනාවන්තයි කියලා. ඉතින් මට ඒත් එක්ක ඔයාලට දෙයක් කියන්න හිතුණා. සමහරු ඒ පෝස්ට් දැකලා සමහරලාට සමහරුන්ගේ හිත රිදෙනවා වෙන්න පුළුවන්. ඉතින් මට ඒත් එක්ක තමයි මේ දේ කියන්න ඕනේ කියලා හිතුනේ. ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ් ඔයාගේ හස්බන්ඩ් ඔයාට ටොෆියක්ද දෙන්නේ? චොක්ලට් එකක්ද දෙන්නේ? එහෙම නැත්නම් හරි ආදරෙන් කිස් එකක්ද දෙන්නේ? ඔයා වොරි වෙන්න එපා. ඔයාට මල් ලැබුණ නැහැ කියලා. ඔයාට ලැබුණ දේ ගැන ඔයා හිතලා සතුටු වෙන්න. ඒ මොහොත ආදරෙන් ජීවත් වෙන්න. නැතුව මට මල් බොකේ එකක් ලැබුණ නෑනේ මට ඒක උනේ නෑනේ කියලා යත් එක්ක ඔරවගෙන එහෙම නැත්නම් ඔක හිතේ තියාගෙන එහෙම ඉන්න එපා. මට ඒ දේ ඔයාලට කියන්න හිතුණා. ඉතින් දැන් මේ මියුසික් වීඩියෝ එකේ මල් බොකේ එකක් දෙනවා තියෙනවානේ. ඉතින් ඒක දැක්කහම තමයි මට මේක ඔයාලට කියන්න ඕනේ කියලා හිතුනේ. ඔයත් බබෙක් ඉන්න අම්මා කෙනෙක්ද? එහෙනම් කොහොමද ඔයාගේ හස්බන්ඩ්ට ඔයා තාත්තා කෙනෙක් වෙන්න යන්නේ කියන නිවුස් එක කිව්වේ? ඔයා අම්මා කෙනෙක් වෙන්න යන්නේ කියන නිවුස් එක කිව්වේ? මේ වගේ ඔයත් සර්ප්‍රයිස් කරාද යාව? එහෙමත් නැත්නම් කොයි විදිහටද ඔයා ඒ නිවුස් එක යාට කිව්වේ? පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න අපිටත් දැනගන්න ඔයා කොහොමද ඔයාගේ සුබ ආරංචිය එයාට කිව්වේ කියලා. අපේ ජීවිත ගත්තහම අපේ ජීවිතවල දෙපැත්තක් තියෙනවානේ. කියන්නේ අපි අත්විඳින දේවල් අපිට දුක හිතන දේවල් අත්විඳින්න වෙනවා. අපිට සතුටු හිතන දේවල් අත්විඳින්න වෙනවා. එතකොට මේ දුක සතුට කියන දෙක ගත්තහම ඒ දෙකම එකට බැඳිලා තියෙන්නේ. ඒ කොහොමද කියනවා නම් ඔයා හිතන්න ඔයාගේ ජීවිතේට වැඩිපුරම සතුට අරන් එන කෙනා අන්න ඒ කෙනා හිතාමතා හෝ හිතන්නේ නැතුව එයා කිසි දෙයක් එයා නොහිතා ඔයාගේ ජීවිතේට කවදා හරි දුකකුත් අරන් එනවා. ඒක මම මෙහෙම කියන්නම්. දැන් ඔයා හිතන්න ඔයා ගොඩාක් ආදරය කරන කෙනා. ඔයා කපල් එකක් කියමු. ඔයා ගොඩාක් ආදරය කරනවා. ඔයා ගොඩාක් සතුටින් ඉන්නේ. කවදා හරි ඒ කෙනා ඔයා හිතන්නේ නැති විදිහට ඔයාට නැති වෙනවා.
අපි කාටත් ජීවිතේ මරණ කියන එක පොදුයිනේ. එතකොට අපි හිතන්නේ නැති මොහොතක යා අපිට අහිමි වෙනවා. එතකොට අපිට අර ජීවිතේ සතුට ගෙනාපු කෙනාම තමයි එයා නොහිතා වේවා අපේ ජීවිතේට දුක කියන එකත් අරගෙන එන්නේ. දැන් මේ මියුසික් වීඩියෝ එකට අනුව තමන්ට කියලා පවුලක් තියෙද්දි එතෙන්ට තුන්වෙනි පාර්ශවයක් ලං කරගෙන තියෙනවානේ. එතකොට තමන්ගේ පවුල අත්හැරලා වෙන කෙනෙක් එක්ක ලං වෙලා තියෙනවා. ඉතින් දැන් මේ මියුසික් වීඩියෝ එක බලද්දිත් ඔයාලට පේනවා ඇති ගොඩාක් සතුටින් ඉන්නේ. තමන් ප්‍රෙග්නන්ට් කියන එක ගොඩාක් ආදරෙන් තමන්ගේ හස්බන්ඩ්ට කියන්නේ. එතකොට තමන් බබා ලැබෙන්න ඉන්න කාලෙත් ගොඩාක් සතුටින් ඉන්නේ. එතකොට අන්නේ තමන්ගේ ජීවිතේට සතුට ගෙනාපු කෙනාම පස්සේ කාලෙකදී තමන්ගේ ජීවිතේට දුක කියන එක ගේනවා. අන්න ඒ නිසාම තමයි මං කිව්වේ අපේ ජීවිත ගත්තහම අපේ ජීවිතේ දුක සතුට කියන එක දෙකම එකට එකතු වෙලා තියෙන්නේ. අපිට සතුට ගේන කෙනාම තමයි කවදා හරි අපිට දුකකුත් ගේන්නේ. අර මම කලින් කිව්වා වගේ ඒක යා හිතාමතා කරන දෙයක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට යා නොහිතා කරන දෙයක් වෙන්න පුළුවන්. ඒ මොන දේ සිද්ධ වුණත් අපේ ජීවිතවලට අපිට පුළුවන් වෙන්න ඕනේ. තමන් ඉපදුනේ තනියමනේ. එතකොට තමන් දන්නවා කවදා හරි අපිට ජීවිතේ අපි මේ ජීවිතේ ගත්තාම මේක ඇත්තටම අපි ට්‍රිප් එකක් යනකොට අපි නවතින එක හොටෙල් එකක් වේවා එක නවාතැනක් විතරනේ මේක. මොකද අපේ ජීවිත අපි ඔයා බුද්ධ ආගම අදහන කෙනෙක් වේවා එහෙම නැත්නම් කතෝලික ආගම අදහන කෙනෙක් වේවා එහෙම නැත්නම් වෙනත් ආගමක අදහන කෙනෙක් වේවා දැන් මම බෞද්ධ කෙනෙක් විදිහට අපේ ආගමේ අපි විශ්වාස කරනවා අපිට පුනරුත්පත්තියක් කියන එක තියෙනවා. නැවත ඉපදීමක් කියන එක තියෙනවා. එතකොට දැන් අපි විශ්වාස කරන දේ තමයි අපිට මේ ආත්මෙන් පස්සේ තව ආත්මයක් තියෙනවා කියන එකනේ. එතකොට මේ ජීවිතය ගත්තහම අපි මේ ඇවිල්ලා අපි මේ නිකන් ට්‍රිප් එකක් යනවා. ඒ ට්‍රිප් එකේදී එක නවතින තැනක් විතරයි මේක. අපි මේ ආත්මේ කොච්චර සල්ලි හම්බ කරත් කොච්චර අපි දේවල් එකතු කරත් අපිට ඒව අතහැරලා යන්න වෙනවනේ. හැබැයි එහෙම අතහැරලා යන්න වෙනවා කියලා අපි අයියෝ අපිට මැරෙන්න වෙනවනේ මේවා ගොඩ නගාගෙන මේ යාන වාහන අරන් කියලා ඒව කරන්න නැතුව ඉන්න එක මෝඩකමක්. හොඳේ. අපිට ඒක තමයි ස්වභාවය. ඉතින් අපිට කොච්චර එකතු කරගත්තත් අපිට යන්න වෙනවා. හැබැයි මම හිතන විදිහට ඔයා මේ ආත්මෙ ගොඩක් දියුණු වෙනවා කියමුකෝ. අර යාන වාහන තියෙනවා, ගෙවල් දොරවල් තියෙනවා, උත්සාහවන්තයි. එහෙම කෙනෙක් කවදාවත් ඊළඟ ආත්මෙ නැති තැනක ඉපදෙන්නේ නැහැ. මම හිතන විදිහට. ඒ කියන්නේ ඉතින් මම කියන්නේ හැමෝටම මේ ආත්මෙ හරි උත්සාහවන්ත වෙන්න. ඔයාලා වැඩ කරන්න, ඔයාලා දියුණු වෙන්න වැඩ කරන්න. මේ මට මේකත් එක කතා කරන්න ඕන උනේ අපි ඉතින් අර තනියම නිපදෙන්නේ. එතකොට තනියම තමයි අපිට කවදා හරි මේ ජීවිතේ ඉවර කරන්න වෙන්නේ. ඉතින් වෙන පැත්තකින් අපේ ජීවිතවලට එකතු වෙන කෙනෙක් අපේ ජීවිතේට දුක දීලා ගියා කියලා අපි අපේ ජීවිතේ කොයිම වෙලාවකවත් අත්හරින්න හොඳ නැහැ. අපි මානසිකව වැටිලා ඒ ගැනම හිත ඉන්න හොඳ නැහැ. යන කෙනාට යන්න දෙන්න ඕනේ. එයා යන්නේ ඊට වඩා හොඳ කෙනෙක් තමන්ගේ ජීවිතේට එන්න තියෙන හින්දා. මට මේ දේත් ඔයාලත් එක්ක කතා කරන්න ඕනේ කියලා හිතුනේ මේ ළඟදී Facebook එකේ මම දැක්ක පොඩි ගෑනු ළමෙක් බෙල්ලේ වැල දාගෙන මැරිලා ඉන්නවා. ඒක ගොඩක් ෂෙයා වුණා පෝස්ට් එහෙම. ඉතින් ඒකින්දත් මට මේ ගැන කියන්න ඕනේ කියලා හිතුනේ. ඔය වගේ අර තීන්දුව తీරන ගන්න සාමාන්‍යයෙන් පොඩි වයස්වල අය. අවුරුදු 15වත් 25ත් වගේ වයස්වල අය තමයි ඔය තීන්දුව తీරන ගන්න. කිසිම ජීවිතේ බරක් පතලක් නැති අය. අම්මලා තාත්තලාගෙන් අර තාම කාලා බීලා යපිලා ඉන්න කට්ටිය තමයි ඔය විදිහට ජීවිතය ගැන බොළඳ විදිහට හිතලා අපිට ලැබුණු වටිනා ජීවිතේ වෙන කෙනෙක් හින්දා නැති කරගන්නේ. අපිට පුළුවන් වෙන්න ඕනේ කොයි පැත්තකින් කෙනෙක් අපිට සම්බන්ධ වුණත් ඒ කෙනාව අයින් වුණාට පස්සේ අපේ ජීවිතේ ගෙනියන්න. මොකද අපේ ජීවිතවලට කවුරු අපි සම්බන්ධ කරගත්තා වුණත් අපි යත් එක්ක අපිට යාට මැරෙන්න බෑ. අපි ඉන්නකන් ජීවත් වෙලා ඉන්නකන් සතුටින් ආදරෙන් ඉන්න ඕනේ. හැබැයි අපේ ජීවිතේට එන කෙනා අපිට ආදරේ නැත්නම් අපි ආව රඳවගෙන ඉන්න ඕනේ නැහැ. මට මේ පණිවිඩය කියන්න හිතුනේ අර ගෑනු ළමයාගේ ජීවිතේට සිද්ධ වුණ දේත් එක්ක. මේක ඉතින්
සාමාන්‍ය එක එක්කෙනාගේ බුද්ධි මට්ටම් වෙනස්, එක එක්කෙනාගේ අධ්‍යාපන මට්ටම් වෙනස්, එක එක්කෙනාගේ පවුල් පරිසරය වෙනස්, එතකොට සමාජ වටපිටාව වෙනස්. ඔය කියන දේවල් එක්කනේ මිනිස්සු යම් යම් දේවල් ඉගෙන ගන්න, තේරුම් ගන්න, ජීවිතේට ලැබෙන අත්දැකීම් එක්කනේ. ඉතින් මට හිතුණා මේ දේ ගැනත් ඔයාලට කියන්න ඕනේ කියලා. දැන් මගේ වීඩියෝස් ටිකක් වෙනස්. මොකද මං දාන වීඩියෝස් වල ඉස්සරහටත් ඔයාලා මගෙත් එක්ක එකතු වුණොත් මේ වගේ දේවල් අපිට කතා බහ කරන්න පුළුවන්. ඔයාලට මගේ මොන වගේ වීඩියෝස්ද ඕනේ කියලා ඔයාලට කමෙන්ට් එකක් දාන්න පුළුවන්. එතකොට මට පුළුවන් ඒ වගේ වීඩියෝස් ඉස්සරහටත් අරගෙන එන්න. ඉතින් මේ මියුසික් වීඩියෝ එක ගත්තාම මේකේ ඔඩියෝ එක පැත්තෙන් නුයි වීඩියෝ එක පැත්තෙනුයි දෙකම ගත්තාම TB Records එකෙන් තමයි නිර්මාණය වෙන්නේ. ඔඩියෝ එක තරිඳු බණ්ඩාර තමයි නිර්මාණය කරන්නේ, TB Records ආයතනයේ ප්‍රධානියා. එතකොට වීඩියෝ එක සිද්ධ වෙන්නේ TB Records production එකෙන්. ඉතින් ඔයත් ගායකයෙක් ගායිකාවක් වෙන්න හීනමවන කෙනෙක් නම් ඔයාටත් තාම ඒකට ගැලපෙන තැනක් හම්බුනේ නැත්නම් ඔයාට පුළුවන් දැන්ම අපිට කතා කරන්න 077යි 318යි 77යි 49 කියන නම්බර් එකට. තරිඳු බණ්ඩාර කියලා කියන්නේ තරුණ පිරිස අතර ගොඩාක් ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂකවරයෙක්, ගායකයෙක්. මේ වෙනකොට ඉතාම ජනප්‍රිය ගීත රසක් නිර්මාණය කරපු සංගීත අධ්‍යක්ෂකවරයෙක්. අක්ෂා චමුදිගේ නිදුකානනේ, ඊට පස්සේ අක්ෂා චමුදිගේ පිය රජුනි ගීත රසක් නිර්මාණය කරලා තියෙනවා. මේ වෙලාවේ නම් වශයෙන් කියන්න බැරි වුණත් එතකොට මම කිව්වා එයා දක්ෂ ගායකයෙක් කියලා. ඔයාලා ගොඩාක් ආසාවෙන් අහන ඍතුවක් නම්මා ඉල්සාර කියන සින්දු වල හිමිකාරයත් ඔහොම තමයි. දුක් ඇති මේ හිතේ ලියවුණු මග තොටේ ඔබ තමයි හමුණු ඍතුවක් වී නම් මං ඔබ සුළඟ වී එයි නම් ඔබ මගේ ජීවිතේ බෙව් තෙරුණා. ඍතුවක් වී නම් මං ඔබ සුළඟ වී එයි නම් ඔබ මගේ ජීවිතේ බෙව් තෙරුණා. ගායකයෙක් වෙන්න හීනමවන, ගායිකාවක් වෙන්න හීනමවන ඔයත් එහෙනම් ඔයාගේ සින්දුව ලස්සනට නිර්මාණය කරගන්න, ඒ සින්දුවට ලස්සන මියුසික් වීඩියෝ එකක් කරගන්න අපිට කතා කරන්න මම මේ වීඩියෝ එක උඩින් දාලා තියෙන නම්බර් එකට. ඉතින් ඒ වගේම මම කියන්න ඕනේ ඔයාලගේ කමෙන්ට්ස් අපිට ගොඩාක් වැදගත්. සින්දුව ලියපු කෙනා විදිහට, සින්දුව ස්ක්‍රිප්ට් එක කරපු කෙනා විදිහට, සින්දුව ඩිරෙක්ට් කරපු කෙනා විදිහට මට ඔයාලගේ කමෙන්ට්ස් ගොඩක් වටිනවා. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයත් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉස්සරහටත් අපි මේ වගේ වීඩියෝස් අරගෙන එන්නම් මම. එතකන් ගිහින් එන්න එහෙනම් බයි. මතක හද පාරන